ඔයාලටත් CapCut එකේ edit කරනකොට pro features use කරන්න බැරුව අසරණ වෙලා තියෙනවද? කොහොමද මේ බලන්නේ කොහොමද? මටත් එහෙම වුණා. ඒ කාලේ ඉවරයි. latest version එකේ ගොඩක් features දැන් pro වෙලා තියෙනවා. ඒක නිසා free use කරලා edit කරන අයට edit කරන එක ටිකක් limit වෙලා තියෙනවා. ඒක නිසා තමයි අද මම පෙන්නන්නේ simple trick එකක්. old version එකක් use කරලා ඉස්සර තිබ්බ free features නැවත use කරන විදිහ. ඉතින් මුලින්ම දැන් තියෙන CapCut version එක uninstall කරන්න ඕන. මතක ඇතුව මෙතන keep user data කියන ටික් එක on කරගෙන OK click කරන්න. ඊට පස්සේ මම description එකේ වගේම first comment එකේ දාලා තියෙනවා Google Drive link එක. ඉතින් මේ Drive link එකෙන් ගිහිල්ලා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. අපි ඇප් එක මේ විදිහට ඕපන් කරලා බලමු. ඉතින් ඔයාලට පේනවා කලින් pro වෙලා තිබ්බ features අපිට දැන් මෙතන free use කරන්න පුළුවන්. effect, transition, filters, එතකොට auto caption බව අපිට free use කරන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට edit කරගත්ත project එක කිසිම ප්‍රශ්නයක් නැතුව export කරගන්නත් අපිට පුළුවන්. ඉතින් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මේකේ auto update off කරගන්න update කරන්න එපා. update කළොත් මේ free තියෙන features ආයි නැති වෙන්න පුළුවන්. ඒක නිසා update නොකර මේ version එකම පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ CapCut tutorials ඒ වගේ ඒවා ඕන නම් subscribe කරලා comment එකකුත් දාන්න. ඉතින් ඒක next video එකට idea එකක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ video එකෙන් හම්බෙමු.